2025 වෙනි සිකුරාදා දින වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ලද ප්‍රශ්න වලට අදාළව පිළිතුරු ලබා දෙන අවස්ථාවේදී අතුරු ප්‍රශ්න ඇසීමේදී මෙම සභාවේදී ඇති වූ තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට කැමැත්තෙමි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 31 සිට 37 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන සහ වාචික පිළිතුරු අපේක්ෂා නොකරන ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන ආකාරය පිළිබඳ විධිවිධාන සලසා ඇති අතර ඒ අනුව පොදු කටයුතු පිළිබඳව ප්‍රශ්න අග්‍රාමාත්‍යවරයාගෙන් හෝ ජනාධිපතිවරයා විසින් පවරා දෙන ලද යම් විෂයක් සහ කාර්යයන් සම්බන්ධයෙන් අමාත්‍යාංශීය වගකීම ඇති අමාත්‍යවරුන්ගෙන් එලෙස ප්‍රශ්න අසනු ලැබිය හැකිය. ඒ අනුව ස්ථාවර නියෝග 33(1) මගින් සලසා දී ඇති විධිවිධාන ප්‍රකාරව එලෙස ලබා දෙනු ලබන පිළිතුරක් සම්බන්ධයෙන් අතුරු ප්‍රශ්න දෙකකට නොවැඩි සංඛ්‍යාවක් ඇසීමට අවස්ථාව සලසා ඇති. නමුත් එම අතුරු ප්‍රශ්න මගින් මුල් ප්‍රශ්නයේ ඇතුළත් නො වූ කරුණු මතු කරනු නොලැබිය යුතු අතර වාචික පිළිතුරකින් පැන නගින යම් කරුණක් වඩාත් පැහැදිලි කර ගැනීමේ කාර්යයන් සඳහා පමණක් විමසනු ලැබිය යුතු බව ඉතා පැහැදිලිව සඳහන් කර ඇත. එසේම තවදුරටත් කවර හෝ අදාළ ප්‍රශ්නයක් මගින් ප්‍රශ්න ඇසීමට ඇති ඉඩකඩ පිළිබඳ රීති උල්ලංඝනය වේ යයි කතානායකවරයාගේ මතය වන්නේ නම් එම අදාළ ප්‍රශ්නය අසුන් ලැබීමට කතානායකවරයා විසින් ඉඩ දෙනු නොලැබිය යුතුය. තවද අදාළ ප්‍රශ්නය ඇසීමට හා ඒවට පිළිතුරු දීම සඳහා ලබා දී ඇති කාලය කතානායකවරයා විසින් සීමා කරනු ලැබිය හැකි බවත් ස්ථාවර නියෝග 33(2)හි වැඩිදුරටත් සඳහන් ඇති බවත් මෙම සභාවේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි. ඒ අනුව අදාළ ප්‍රශ්න ඇසීම සම්බන්ධයෙන් ඉතා පැහැදිලි සහ නිර්වුල් ස්ථාවර නියෝග විධිවිධාන සඳහන්ව තිබියදී 2025 දින අදාළ ප්‍රශ්න ඇසීමේදී මෙම සභාවේ ඇති කරන ලද අනවශ්‍ය කලබලකාරී තත්ත්වය සහ ඒ හේතුවෙන් සභාවේ වැඩ කටයුතු වලට ඉතා බරපතල ලෙස සිදු වූ බාධාවන් පිළිබඳ මම දැඩි ලෙස කනස්සල්ලට පත්වන අතර ඒ සම්බන්ධයෙන් මාගේ බලවත් අප්‍රසාදය පළ කරමි. විශේෂයෙන්ම එදින අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරයන් සිව් දෙනෙකුගේ ශෝක යෝජනා සලකා බැලීමට නියමිත තිබූ අතර ඇති වූ මෙම නොසන්සුන්කාරී තත්ත්වයේ හේතුවෙන් එම අවස්ථාවට සහභාගී වීම පිණිස පාර්ලිමේන්තුවේ ගැලරියට පැමිණ සිටි අදාළ මන්ත්‍රීවරයන්ගේ ආසන්නතම පවුලේ ඥාතීන් මුහුණ දුන් අපහසුතාවය පිළිබඳ මාගේ බලවත් කනගාටු පළ කරමි. මේ අනුව මෙම සියලු තත්ත්වයන් සලකා මින් ඉදිරියට වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසනු ලබන ප්‍රශ්න සම්බන්ධයෙන් සෑම විටම මම විසින් ස්ථාවර නියෝගවල සඳහන් විධිවිධාන ප්‍රකාරව කටයුතු කරනු ලබන අතර අදාළ මන්ත්‍රීවරයන්ටද ඊට අනුගතව කටයුතු කරනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වන අතර ඒ අනුව අනවශ්‍ය බාධා කිරීම් වලින් තොරව සභාවේ කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙම උත්තරීතර සභාව නියෝජනය කරනු ලබන ඔබ සමගයේ පූර්ණ සහයෝගය මම බලාපොරොත්තු වෙමි. කතානායකතුමනි, මේ මොහොතේ ඊටාම වැදගත් සංවේදී කාරණාවක් පිළිබඳව මේ සභාවේ ඔබතුමාගේ පොයින්ට් මේ සභාවේ රජයේ අවධානය පිණිස 1 මිනිත්තු 1මාරක් මම ඔබතුමාගෙන් ඉල්ලනවා විපක්ෂය වෙනුවෙන්. පොයින්ට් එක මොකද්ද පොයින්ට්? මේක මේ අර්ජන්ට් මැටර් එකක් රටට බලපාන එකක්. විනාඩියක් දෙන්න ඔබතුමාට තේරෙයි එතකොට. නෑ ඔබතුමානේ සභාව පාත්වාගෙන යාමේ සම්බන්ධයෙන් තියෙන කන්ඩක්ට් කිරීමේ තියෙන ගැටලුවක් සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. රටට බලපාන සභාව දැනගත යුතු කාරණයක් ගැන අවධානය යොමු කිරීමක්. මොෂන් එකකින් ගේන්න පුළුවන් ගරු මන්ත්‍රීතුමා. තනතුමා මොෂන් එකකින් ගේන්න පුළුවන් නිවේදනයක් ගේන්න පුළුවන්. මිනිත්තුවක් දෙන්න දැන් මේ සභාව පටන් ගන්න මට දුන්නා නම් දැන් ඉවරයි. දුන්නා නම් ඉවරයි දැන්. නෑ මේ ඒක ඊට පස්සේ මේක ඊට පස්සේ වාද විවාද විනාඩියක් දෙන්න කතානායකතුමනි. අපි ත්‍රස්තවාදයේ නිසා ගරු වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු ප්‍රශ්නායකතුමා. දැන් ඔබතුමාට පිළිතුර ලබා දෙනවා කියලා පොරොන්දු වුණා නේද? ඒ කාරණාව පිළිබඳ නෙවෙයි මට අවසරයක් තියෙනවද ඔබතුමාට ආමන්ත්‍රණය කරන්න? දැන්ට ඔබතුමාට මීට ඊට කාරණාට අදාළ නෙවෙයිනේ. නෑ මේ කාරණාට අදාළව නෙවෙයි. මට ඔබතුමාව ආමන්ත්‍රණය කරන්න විපක්ෂ නායකවරයා හැටියට අවස්ථාවක් තියෙනවා. ඔබතුමාට විශේෂ කාරණාවක් තියෙනවද කතා කරන්න?
ඒක තමයි ඔබතුමාගේ අවසරය ඉල්ලන්නේ විශේෂ කාරණාවක් මතු කරන්න. ගරු කතානායකතුමනි මේ අවස්ථාවේදී ගරු කතානායකතුමනි මේක ජාතික වශයෙන් වැදගත් ගරු ඔබතුමාට මේ අවස්ථාවේ ගරු සිවඥානම් සීදරන් මන්ත්‍රීතුමා ඔබතුමාට 27 දෙකෙන් ආන්න පුළුවන් 27 දෙකෙන් නෑ 27 දෙකෙන් නෑ ගරු මන්ත්‍රීතුමා නෑ 27 දෙකෙන් අහන්න පුළුවන් විශේෂ ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන් ඔබතුමාට අහන්න පුළුවන් ගරු සිවඥානම් සීදරන් මන්ත්‍රීතුමා ඔබතුමාට ගරු මන්ත්‍රීතුමා ගරු 27 දෙක විපක්ෂ නායකතුමාට 27 දෙකෙන් අහන්න පුළුවන් ප්‍රශ්නේ සිවඥානම් මන්ත්‍රීතුමා ඔබතුමාට අපේ අහන්න පුළුවන් ගරු සිවඥානම් மந்திரிතුමා சபாநாயகர் அவர்களே கௌரவ சபாநாயகர் அவர்களே பாராளுமன்ற நிலையியற் கட்டளை 27(2) கீழ் நீதி மற்றும் தேசிய ஒருமைப்பாட்டு